පානදුරේ ඉඳලා. පානදුරේ ඉඳලා. මොකද්ද තිබුණ අසනීප තත්ත්වය? බෙල්ල හරවන්නත් බැරුව හිටියේ නැවෙන්නත් බැරුව හිටියේ. බෙල්ල හරවන්න කරන්න අමාරුයි. දැන් නම් හොඳයි. මොකද්ද තිබුණ? ඒ කියන්නේ බෙල්ල හරවන්න අමාරු මොකද්ද තිබුණ අපහසුතාවය? ආතරයිටිස් කියලා කිව්වේ. ආතරයිටිස් කියලා කිව්වේ. එතකොට තව මොකක්ද තිබුණ අමාරුකම්? බෙල්ලයි කොන්දයි මුකුත් නැගිටින්න බෑ. බෙල්ලයි කොන්දයි දනිස්වල අමාරු තිබුණා. කොච්චර කාලයක්ද? අවුරුදු 5කට වැඩි. අවුරුදු 5ක් තිස්සේ. ඔව්. මේ ආතරයිටිස් රෝගය නිසා බෙහෙත් ගත්තා. කල්බෝ වලින් බෙහෙත් ගත්තා. ප්‍රතිකාර කරා. ප්‍රතිකාර කරා. අඩු නෑ. නමුත් අවුරුදු 5ක් තිස්සේ දුක් විඳ මේ ආතරයිටිස් රෝගයට දැන් මොකද වුනේ? මට දෙවියන් වහන්සේ ස්තුතියි ඒවා ප්‍රශංසා ඒවා ගෞරව ඒවා දැන් මොකද වුනේ? වහන්සේ තමයි මට සුව කරේ. දැන් සුවයිද? දැන් සුවයි හොඳටම සුවයි. හොඳටම සුවයි. සම්පූර්ණ සුවයි. පිච්චිලා වගේ ගියා මෙතන පිට. පිච්චිලා වගේ ගියා. කවුද ආව සුව කරේ? දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේට මහිම වේවා. මහිම